ආයිබෝන් යාළුවනේ, ඉතින් අද මම ඔයාලා වෙත ආවේ 2025 වර්ෂයේ ජුනි මාසයේ යෙදෙන්නා වූ විශේෂ නැකත් වීඩියෝ එකත් සමගින්. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මාව subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ආට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂය සම්බන්ධ තොරතුරුත් නැකත් සම්බන්ධ තොරතුරුත් කතා කරනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2025 වර්ෂයේ ජුනි මාසයේ යෙදෙන්නා වූ විශේෂ නැකත් මොනවද කියලා බලන්න. මුලින්ම නිවාස ඉදිකිරීමට නැකතක් යෙදෙනවා ජුනි මාස 5 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 9:02ට නැගෙනහිර දිශාව බලා. නැවත නිවාස ඉදිකිරීමට තවත් නැකතක් යෙදෙනවා ජුනි මාස 6 වන සිකුරාදා පෙරවරු 7:09ට දකුණු දිශාව බලා. මීළඟට විවාහයට සුදුසු සුබ නැකතක් යෙදෙනවා ජුනි මාස 5 වෙනි බ්‍රහස්පතින්දා පෙරවරු 9:02ට නැගෙනහිර දිශාව බලා. නැවත දරුවන්ගේ කන් විදීම සඳහා සුදුසු සුබ නැකතක් යෙදෙනවා ජුනි මාස 6 වෙනි සිකුරාදා පෙරවරු 8:26ට දකුණු බලා. නැවත දරුවන්ගේ කන් විදීම සඳහා සුදුසු සුබ නැකතක් යෙදෙනවා ජුනි මාස 16 වන සඳුදා පෙරවරු 6:48ට දකුණු බලා. නැවත දරුවන්ගේ කන් විදීම සඳහා ජුනි මාසයේ නැකතක් යෙදෙනවා ජුනි මාස 19 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9:04ට උතුර බලා. නැවත දරුවන්ගේ කන් විදීමට සුදුසු සුබ නැකතක් යෙදෙනවා ජුනි මාසයේ 20 වන සිකුරාදා පෙරවරු 7:12ට උතුර බලා. නැවතත් ජුනි මාසයේ දරුවන්ගේ කන් විදීමට සුදුසු සුබ නැකතක් යෙදෙනවා ජුනි මාස 27 වන සිකුරාදා පෙරවරු 7:14ට උතුර බලා. නැවත ජුනි මාසයේදී දරුවන්ට බත් කැවීමට සුදුසු සුබ නැකත් යෙදෙන දිනයන් මොනවද කියලා අපි බලමු. ජුනි මාස 5 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9:02ට නැගෙනහිර දිශා බලා සුබයි. නැවත ජුනි මාස 13 වන සිකුරාදා පෙරවරු 8:26ට නැගෙනහිර දිශාව බලා සුබයි. නැවත ජුනි මාස 16 වන සඳුදා පෙරවරු 6:48ට දකුණ දිශාව බලා සුබ වෙනවා. නැවත 19 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9:04ට උතුරු දිශාව බලා සුබ වෙනවා. නැවත 20 වන සිකුරාදා පෙරවරු 7:14ට උතුර බලා සුබ වෙනවා. ඊළඟට අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේදී දරුවන්ට අකුරු කියවීමට සුදුසු සුබ නැකත් මොනවද කියලා. ජුනි මාස 6 වන සිකුරාදා පෙරවරු 7:09ට දකුණු දිශාව බලා සුබ වෙනවා. නැවත ජුනි මාස 16 වන සඳුදා පෙරවරු 6:48ට දකුණු දිශාව බලා සුබ වෙනවා. නැවත ජුනි මාස 20 වන සිකුරාදා පෙරවරු 10:07ට උතුරු දිශාව බලා සුබ වෙනවා. නැවත ජුනි මාස 27 වන සිකුරාදා පෙරවරු 7:14ට උතුරු දිශාව බලා සුබ වෙනවා. ඊළඟට අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේදී නිවාසවලට ගෙවදීමට සුදුසු සුබ නැකත් මොනවද කියලා. ජුනි මාස 2 වෙනිදා සඳ දින පෙරවරු 11:06ට නැගෙනහිර දිශාව බලා සුබයි. නැවත ජුනි මාස 5 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9:02ට නැගෙනහිර දිශාව බලා සුබයි. නැවත ජුනි මාස 6 වන සිකුරාදා පෙරවරු 7:02ට දකුණු දිශාව බලා සුබ වෙනවා. ඊළඟට අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේදී
ලිම් පොකුණු කැපීමට සුදුසු සුබ නැකත් යෙදෙන්නේ කොහොමද කියලා 2025 වර්ෂයේ ජුනි මාසයේ 6 වෙනිදා සිකුරාදා දින පෙරවරු 8:26ට දකුණු දිශා බලා සුබ වෙනවා. නැවත ජුනි මාස 20 වන සිකුරාදා පෙරවරු 7:14ට උතුරු දිශා බලා සුබ වෙනවා. නැවත ජුනි මාස 20 වන සිකුරාදා දිනම පෙරවරු 10:07ට උතුරු දිශා බලා සුබ වෙනවා. ඊළඟට අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේ ව්‍යාපාර කටයුතු ආරම්භයට සුදුසු සුබ නැකත් මොනවද කියලා. ජුනි මාස 2 වන සඳුදා දින පෙරවරු 11:06ට නැගෙනහිර දිශා බලා සුබයි. නැවත ජුනි මාස 5 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9:02ට නැගෙනහිර දිශා බලා සුබයි. නැවත ජුනි මාස 20 වන සිකුරාදා පෙරවරු 10:07ට උතුරු දිශා බලා සුබ වෙනවා. ඊළඟට අපි බලමු බැංකු හා මූල්‍ය කටයුතු සඳහා 2025 වර්ෂයේ ජුනි මාසයේදී යෙදෙන්නා වූ සුබ නැකත් මොනවද කියලා. ජුනි මාස 2 වන සඳුදා දින පෙරවරු 11:06ට නැගෙනහිර දිශා බලා සුබ වෙනවා. නැවත ජුනි මාස 5 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9:02ට නැගෙනහිර දිශා බලා සුබ වෙනවා. නැවත ජුනි මාස 6 වන සිකුරාදා පෙරවරු 8:24ට දකුණු දිශා බලා සුබ වෙනවා. නැවත ජුනි මාස 20 වන සිකුරාදා පෙරවරු 10:07ට උතුරු දිශා බලා සුබ වෙනවා. ඊළඟට අපි බලමු 2025 වර්ෂයේ ජුනි මාසයේදී වගා කටයුතු සඳහා යෙදෙන විශේෂ නැකත් මොනවද කියලා. ජුනි මාස 27 වන සිකුරාදා දින පෙරවරු 7:25න් පසු උතුර බලා සියලු වගා කටයුතු සඳහා සුබ වෙනවා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2025 වර්ෂයේ ජුනි මාසයට අදාළ විශේෂ නැකත් වීඩියෝ එක. ඉතින් මෙම සුබ නැකත් වලට අනුව කටයුතු කරමින් ඔයාගේ සුබ කටයුතු සාර්ථක කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. එම කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.